ආයිබෝවන් යාළුවනේ මේ සුබ නත්තලේ ඔයාලා බලනවා ඇති මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා. අපි ඔයාට නත්තල් තෑගි ටිකක් අරගෙන එන්නයි මේ යන්නේ. නත්තල් තෑගි ටිකක් කිව්වට ගොඩක් තියෙනවා මෙතන. බලන්නකෝ. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ ඩිව්පෙරි කියන ෆාම් එකට. මේක ස්ප්‍රින්ග් එකටත් බෙරි එහෙම කඩන්න එහෙමත් තියෙනවා. මේක අද නම් තියෙන්නේ ක්‍රිස්මස් ලයිට්ස් දාලා. මේ ෆාම් එක තියෙන්නේ ඇමරිකාවේ ටෙක්සස් කියන ප්‍රාන්තයේ හූස්ටන් කියන සිටි එකට කිට්ටුව. මේ ෆාම් එක වසන්ත කාලේ කියන්නේ ස්ප්‍රින්ග් එකේදී බෙරිස් වර්ග කඩන්න එහෙම එන්න පුළුවන් තැනක්. ෆෝල් එකේදී පම්කින් පැචස් බලන්නත් මෙහෙට එන්න පුළුවන්. මෙතෙන්ට ක්‍රිස්මස් ලයිට්ස් වලනුයි ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වලනුයි හරිම අපූර්වයක් ගෙන දෙනවා කියලා නම් කියන්නම ඕනේ. මේ තමයි ඩිව්බෙරි ෆාම් එකේ එක එක ප්ලේසස් වලට තියෙන ප්ලෑන් එක මැප් එක. මේ ගොඩක් තැන්වල ෆොටෝ බූත්ස් වගේ තමයි හදලා තියෙන්නේ. එන අයට ෆොටෝස් ගන්න පුළුවන් වෙන බෑග්ග්‍රවුන්ඩ්ස් විදියට. මේ ෆාම් එකේ පොඩි අයට සෙල්ලම් කරන්න පුළුවන් තැන් බොහොමකුත් තියෙනවා. පුංචිමගේ සෙල්ලනුත් මෙතන තියෙනවා. ඒ වගේම අපේ පුතාටත් වයස ප්‍රශ්නයක් නෑ. ඕනම සෙල්ලමක් එයාත් හරි ආසාවෙන් මේ පාක්ස් වල ඕන කෙනෙකුට කෑම කන්න පුළුවන්. එහෙම ඒරියාස් ඉන්න මේ තැන්වල ගොඩක් තියෙනවා. Granny Sweet Shop. Hi. දන්නවද අපි මේ යන්නේ කොහෙද කියලා? මේ දවස් වලට ගොඩක් සුවිශේෂී අපි ගොඩාක් කැමති චරිතයක් හම්බ වෙන්න. ගිහිල්ලම බලමුකෝ ඇතුළට. බැලූ බැල්මට මෙතන ඉන්නේ පිළිමයක් කියලා තමයි හිතෙන්නේ. අපේ පුතත් එතෙන්ට ගිහිල්ලා ෆොටෝස් ගත්තා. හැබැයි මට මෙතෙන්ට ආවම හීනයක් වගේ හිතුණා. මොකද මම පොඩි කාලේ ඉඳන් ආසම කරපු චරිතයක් තමයි මේ. ඉතින් අපිත් මේ ඇත්තම කෙනෙක්ද කියලා බලන්න ළඟටම ගිහිල්ලා ෆොටෝ එකක් ගත්තා. අපි මේ මෙතන ඇවිල්ලා ඉන්නේ සැන්ටා ස්නෝබෝල් ටස් කියලා ඇක්ටිවිටි එකකට. බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා එතෙන්ට ගිහිල්ලා.
මෙතන මේ ඉස්සරහා එහෙට මෙහෙට හෙලවෙන මූවෙන රූප වගේක් තියෙනවා. ඒ බෝඩ්ස් වගේ එක ඒවා හයි කරලා තියෙන්නේ. ඒ රූපවලට අපි මේ ස්නෝබෝල්ස් හදලා අපිට ස්නෝබෝල්ස් වර්ල්ඩයක් හම් වෙලා දිනවා. ඒ වගේ ස්නෝබෝල්ස් හදලා මේ විදියට අර රූපවලට ගහන්නයි තියෙන්නේ. ඒ වගේ තැන්වලට ඇතුල් වීමට අමතර ගාස්තුවක් ගෙවන්න තියෙනවා. ඉතින් මේ ලාංකික අපිටත් හොඳ අදහසක්. දැන් අපි යන්නේ ස්මෝක්ස් කියලා මෙහෙ හදනවා මේ මාර්ෂ්මෙලෝස් මැදට දාලා බිස්කට්ස් වලට මැදට තියලා මාර්ෂ්මෙලෝස් පුච්චලා අන්න ඒ වගේ එකක් හදන්න තමයි අපි දැන් මේ යන්නේ. Yeah, three smokes. I can pay. ඔන්න ඉතින් ඉස්සෙල්ලම මාර්ෂ්මෙලෝ එකට අර ස්ටික් එක ගහලා ඒක පුච්චලා තමයි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ මේ පිච්චෙන මාර්ෂ්මෙලෝ එක හනි ග්‍රෑම් බිස්කට්ස් දෙකක් මැදට තියලා හර්ෂීස් චොක්ලට් එකකුත් තියලම කන්නයි තියෙන්නේ. පොඩි අයට උඩ පහළ දුවලා සෙල්ලම් කරන්න හදලා තියෙන තැන. මෙතන මේ පේන ස්ලයිඩ් එකෙන් ලොකු පොඩි ඕන කෙනෙකුට විනෝද වෙන්න පුළුවන්. මේක ගොඩක් විශාල ස්ලයිඩ් එකක්. යාළුවනේ ඔයාලට තවත් අපූර්ව නත්තල් තෑග්ගක් දෙන්න යන්නේ. දන්නවද? අපි දැන් මේ ඉන්නේ ජින්ගල් බෙල් එක්ස්ප්‍රස් කියන ට්‍රේන් රයිඩ් එක යන්නේ. ගිහිල්ලා බලමුකෝ. මේ තමයි අපි මේ ස්ටේෂන් එක මේ ට්‍රේන් එක නවත්තනවා. දැන් ඔන්න අපි මේ ස්ටේෂන් එකට ආවා. Station. Podi station. මේ තමයි අපි යන්න ඉන්න ජින්ගල් බෙල් එක්ස්ප්‍රස් කියන ට්‍රේන් එක. You guys sound just like the train, but let's keep it going. Alright guys, please make sure to keep all hands, legs, feet, and toes in the train at all times. Parents, please watch your kids. Kids, please watch your parents. Or else Santa will, and this train does not run on coal. Like I said before, if you guys are super excited, can I get one more? Woo! Woo! Alrighty, now sit back, relax, grab some snacks, and let's enjoy the amazing light show, folks. දැන් එහෙනම් තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රේන් එක ක්‍රිස්මස් ලයිට්ස් බලාගෙනම ගමනේ යන්න තමයි. ගිහිල්ලා බලමුකෝ.
I always say, sit back, relax, grab your snacks. Let's enjoy these amazing lights because we're going to spruce things up. Yes, I am being for real. We'll make sure not to oak it up. So let's enjoy the light show, folks. ඔයාලට ඉස්සරහදී ක්‍රිස්මස් ලයිට් ෂෝ එකක් බලා ගන්නත් chance එක හම්බ වෙනවා. ඔහොමයි ලයිට් ෂෝ එක ඉවර වුණේ. හැබැයි අපි තාම ට්‍රේන් රයිඩ් එක ඉවර නෑ. තව ඉස්සරහටත් තියෙනවා බලන්න දේවල් ට්‍රේන් එකේ යන ගමන්. hope you enjoyed that amazing light show. And if you did, can I hear how much you enjoyed that amazing light show? So can I get a super duper loud whoop whoop? Nah, y'all can do way better than that. I said, can I get a super loud whoop whoop? Alrighty folks, thank you guys so much for coming out tonight. You had an amazing time. My name has been Apo, and this has been the Jingle Bell Express at Blueberry Farms. But if the exit will be towards the back of the train. Thank you guys so much for coming. I hope you guys have a great night and a Merry Christmas. Like I said earlier, the exit will be towards the back of the train. Train.
ට්‍රේන් රයිඩ් එකේ එනකොට දැකපු ක්‍රිස්මස් ලයිට්ස් ළඟටම ගිහිල්ලා බලන්න යන්නේ. යමුකෝ ඇතුළට. roller coaster එක යනවා. අපේ ඇස් දෙකෙන් දැකපු ක්‍රිස්මස් ලයිට්ස් වල අපූර්ව ඔන්න ඕගොල්ලන්ටත් අරන් ආවා නත්තල් ටැග්ගක් විදියට. හලෝ මම ෆෝනිය පිට. මේ ක්‍රිස්මස් ලයිට්ස් වලින් අලංකාරවත් කරලා තියෙන්නේ පාක් එකක් නෙමෙයි. මේක ෆාම් එකක්. ඒ හින්දා මේකේ විවිධාකාර සත්තුත් ඉන්නවා. මේ ෆාම් එකේ පොඩියට සෙල්ලම් කරන්න පුළුවන් විදිහේ හරිම හුරු බූටි ගෙවල් ටිකකුත් තියෙනවා අපි දැක්කා. දැන් මේ බ්ලැක් හෝල් එක බලන්න ඇතුළට යන්නේ. මේ බ්ලැක් හෝල් එක ඇතුලේ හැරි හැරි ඇතුළට යන්නයි තියෙන්නේ. ඒක ඇතුළට ටික ටික යනකොට බයත් හිතෙනවා. හැබැයි ඒකේ අමුතුම දෙයක් වෙන්නේ පාලමක් හම්බ වෙද්දි. ඒ පාලම උඩදී ඒ පාලම වටේ තියෙන පරිසරයත් කැරකෙනවා වගේ අපි යන පාලමත් කැරකෙනවා වගේ දැනෙනවා. ඔන්නෝම කැරකි ගිය අපි කොහොම හරි අන්තිමේ එළියටත් ආවා. ඒකත් හරි අමුතුම අත්දැකීමක් වුණා. මේ ඇමරිකාවේ අපි දකින නත්තල් වසිරිය ඔයාලත් එක්ක බෙදා ගන්න ලැබීම ඇත්තටම හදවතින්ම අපිටත් සතුටුයි. ඉතින් එන්ඩ්ලස් ට්‍රැවල්ස් එක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ ඔක්කොටම සුබ නත්තලක් වේවා. Merry Christmas!